මල් කොටස් 13ම සම්බන්ධ කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි එන්නේ. බලන්න ඔයාලටත් මේ විදිහටම එන්න ඕනේ. මෙන්න මේ තියෙන්නේ අපි අර පස්සේ එකතු කරගත්ත මල් දෙකක් අපි එකතු කරගත්තනේ. ඒ කොටස් දෙකෙන් එකක් තමයි මේ තියෙන්නේ. ඒක සම්පූර්ණ වටේම සම්බන්ධ වෙනවා. ඇත්තටම හරිම ලස්සන හුරුබුහුටි බෑග් එකක් තමයි ඇවිත් තියෙන්නේ. ඊළඟට අපි සිංගල් ක්‍රොෂේ වටයක් ගොතා ගන්න ඕනේ. මේ බෑග් එකේ අවුට්ලයින් එකක් විදියට. එක ස්ටිච් එකකට එක සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන යන්න. මේ ස්ක්වයර් එකේ මුල්ලේ චේන් දෙකක් අපි දාන තැන තියෙනවනේ. එතනට සිංගල් ක්‍රොෂේ දෙකක් ඕනේ. මේ ස්පේස් එකට සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතන්න. ඉදිරියට අහුවෙන හැම ඒ වගේ ස්පේස් එකකටම සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතන්න. අනිත් හැම එකකටම සිංගල් ක්‍රොෂේ එක බැගින් ගොතාගෙන මේ වටය සම්පූර්ණ කරන්න. දැන් මේ තියෙන්නේ එහෙම ගොතාගත්තට පස්සේ ඔයාලට අවශ්‍ය නම් සිංගල් ක්‍රොෂේ වට දෙකක් ගියත් ගැටලුවක් නැහැ. ඊළඟට අපි හැන්ඩල් දෙක සම්බන්ධ කරගන්නයි අවශ්‍ය වෙන්නේ. ඊට කලින් අපි හැන්ඩල් දෙක ළඟට එන තුරු ස්ලිප් ස්ටිච් ගොතාගෙන යන්න ඕනේ. සම්පූර්ණ චේන් එකට නෙමෙයි බැක් ලූප් එකටයි ගොතාගෙන යන්නේ. ස්ලිප් ස්ටිච් 10ක් ගෙතෙන්න ඕනේ. ඊළඟට අපි හැන්ඩල් දෙක සෙට් කරන්නයි යන්නේ. මෙන්න මේ විදිහට තියාගෙන ඔයාලට ඕනම වර්ගයේ රවුන්ඩ් හැන්ඩල් දෙකක් ගත්තට ගැටලුවක් නැහැ. මෙන්න මේ විදිහට ගොතා ගන්න. බෑග් එකෙන් අල්ලන නූල සම්බන්ධ කරද්දී කටුව දාන්නේ සම්පූර්ණ දන්වැලෙන් බව මතක තියාගන්න. බැක් ලූප් එකක් මෙතනින් තෝරන්න යන්න එපා. සම්පූර්ණ චේන් එකට තමයි නූල දාලා ගන්නෙ. හැම ස්ටිච් එකකටම සමාන්තරව මේ වගේ ගොතාගෙන යන්න. මේ විදිහට තමයි ගෙතුවට පස්සේ ගෙතුම් අපිට පේන්නේ. මේ කොටස මෙන්න මෙතෙන්ට එනතුරු ගොතාගෙන එන්න. දැන් එහෙම ගොතාගත්තට පස්සේ නැවතත් බෑග් එකේ ස්ලිප් ස්ටිච් යන්න ඕනේ. නූල මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න. මේ විදිහටම එහා පැත්තේ හැන්ඩල් එකත් අල්ල ගන්න ඕනේ. මෙතන ඉඳලා ඒ හැන්ඩල් එක ළඟට යනතුරු බැක් ලූප් එකට ස්ලිප් ස්ටිච් ගොතාගෙන යමු.
ඊට පස්සේ මෙන්න මේ විදිහට හැන්ඩල් එක තියලා කලින් ගෙතුවා විදිහටම ගොතලා මෙන්න මේ කොටසත් ස්ට්‍රිප් ස්ටිච් වලින් ගොතලා අපි හැන්ඩල් දෙක අල්ලලා නිමා කරගනිමු. මෙතෙන්ට එනතුරු ස්ට්‍රිප් ස්ටිච් ගෙතෙන්න ඕනේ. බලමු අවසන් නිමාව කොහොමද කියලා. බෑග් කොටස සහ හැන්ඩල් එකේ ගෙතුම් කොටස සමාන්තරව තියාගන්න. ඒක අතින් හදාගන්න පුළුවන් මේ හැන්ඩල් එකේ ගෙතුම් ටික. ඊට පස්සේ මේ වගේ නූල් අවසාන කොන ටිකක් ඉතුරු වෙද්දි කපලා එතෙන්ට ස්ටිච් එකක් එන විදිහට හදාගන්න මේ මුල්ලට. ඊළඟට බෑග් එක ඇතුළට නූල අරගෙන ගෙතුම් මස්සෙන් ඇතුළට අරගෙන යන්න. ඔයාලා ගාව තියෙන අලුත් අදහස් එකතු කරගන්න බෑග් හැන්ඩල් එක ඕන නම් මෙන්න මේ වගේ ඔක්කොම ඒ නූලෙන්ම ගොතලා මෙතෙන්ට සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත අනුව කරගන්න. බෑග් එකේ මේ කොටසයි හැන්ඩල් කොටසයි සමාන්තරව මේ විදිහට තියාගන්න ඕනේ. බෑග් එකට අනිවාර්යෙන් ලයිනින් බෑග් එකක් අවශ්‍ය වෙනවා. ලයිනින් සඳහා තියෙන සුදුසු රෙදි වර්ගයක් අරගෙන අනිවාර්යෙන් ඔයාලා ලයිනින් බෑග් එක හදාගන්න. බෑග් එකේ හැඩයට රෙදි කොටස කපලා බෑග් එක ඇතුළට ඒ බෑග් එක දාලා අතේ මහ ගන්න. ලයිනින් බෑග් එකේ කොටස කපා ගන්න හැටි විතරයි මම මේ වගේ රූප සටහන් වලින් ඔයාලට පෙන්වන්නේ දල වශයෙන්. ඔයාලා සුදුසු රෙද්දක් අරගෙන මේ බෑග් එක ලස්සනට හදාගන්න. එහෙනම් ඉතින් ඊළඟට තියෙන්නේ මැග්නට් බටන් දාගන්න ඕනේ. බෑග් එක හැඩ කරගන්න ඇසසරිස් එකතු කරගන්න ඕනේ. මැග්නට් බටන් වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා. ඒ මැග්නට් බටන් දෙකක් විතර අනිවාර්යෙන් අවශ්‍යයි බෑග් එකට. මෙන්න මෙතනට සහ මෙතනට මැග්නට් බටන් දෙකක් අල්ල ගන්න ඕනේ. නැත්නම් මේ මැද කොටසට මැග්නට් බටන් එකක් අල්ල ගන්න ඕනේ. මේ විදිහට තමයි අපේ බෑග් එකේ කටයුතු අවසන් වුනේ. ගැටලු ආවොත් අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න. ඔන්න මේ වීඩියෝ එක වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඇත්තටම මේ බෑග් එකට ලොකු වටිනාකමක් ගන්න පුළුවන්. තව යාන් වර්ග තියෙනවා පොලිපොප්‍රීන් එක මීට වඩා තවත් සැහැල්ලු ඇති මං හිතන්නේ. ඉතින් ඒ වගේ යාන් එකකින් ගොතලා මුතු වගේ දේවල් ඇඩ් කරලා ලොකු මිලකට අලෙවි කරගන්න ඔයාලට පුළුවන්. කොහොමද අලෙවි කරගන්නේ කියලා අහලා තිබුණා. ඔයාලා සම්බන්ධ වෙන්නේ AG ඔෆිස් හරහා. AG ඔෆිස් වල තියෙනවා ව්‍යවසායකයන්ට අත්හැර දෙන වැඩසටහනක් වෙනවම තියෙනවා. වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ඒව හරහා සම්බන්ධ වෙන්න ඔන්ලයින් පේජ් හදාගන්න. හැබැයි ඇක්ටිව් වෙලා ඉන්න ඕනේ. සෝෂල් මීඩියා හරහා ඔයාලා මේව අලෙවි කරගන්න උත්සාහ කරන්න. තව තියෙනවා ඔයාලට වෙළඳ මේ වගේ ව්‍යවසායකයන්ට තියෙන ප්‍රදර්ශන තියෙනවා. ඒවට සහභාගී වෙන්න. ඉතින් ඒ වගේ කරගෙන ඔයාලගේ ආදායම් මාර්ග හදාගන්න මට කරන්න තියෙන උදව්ව තමයි ඔයාලට මේ අයිටම්ස් හදාගන්න හැටි මම දන්න දැනුමෙන් ඔයාලට කියලා දෙන එක. එහෙනම් ගිහින් එන්නම්. තෙරුවන් සරණයි. සතුටින් ඉන්න හැමෝම.